අලුතෙන්ම බිස්නස් එකක් ස්ටාර්ට් කරනකොට ඔයගොල්ලෝ මේ වැරදි ටික නම් කරන්න එපා. එහෙම කරොත් ඔයගොල්ලන්ට ලොකු පාඩුවක් වෙනවා. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ගන්නකොටම ඔයගොල්ලෝ බලනවා ඔයගොල්ලන්ගේ තියෙන ඔක්කොම සල්ලි ටික වේදම් කරලා බිස්නස් එකට අලුතෙන් බඩු ගන්න. සමහරක් විට ඒ බඩු ඔයගොල්ලන්ට ඕල්රෙඩි තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඒ බඩු ඇත්තටම අඩු ගානකට ගන්න දැන් තියෙනවා වෙන්න පුළුවන්. මොකද ඔයාගේ අර බිස්නස් එක දාන්න තියෙන ආසාවත් එක්ක ඔයා හිතා ගන්න බැරි ලොකු ගානක් සමහරක් විට වේදම් කරනවා. සමහරක් විට ඔයා ෂොප් එකක් නම් ඔයා ගත්ත ගමන් ඒකේ උඩරිම රිනෝවේෂන්ස් ටික කරන්න බලනවා. නැත්නම් ඔයා අලුතෙන්ම ෆිටින්ග්ස් ටික දාන්න බලනවා. බට් එහෙම කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න මේ දැනටමත් තියෙන බඩු ටික මට යූස් කරන්න පුළුවන්ද? මේකෙන් මම කොහොමද වැඩක් ගන්න කියලා. මොකද ගොඩක් කට්ටියගේ ඒ ඔයාගේ තියෙන අලුත් බිස්නස් අයිඩියා එකත් එක්ක ඒක කරන්න යන කැමැත්තත් එක්ක ඔයාට අමතක වෙනවා ඔයාගේ තියෙන බජට් එක මොකද්ද මට ස්පෙන්ඩ් කරන්න ඕන ගාන මොකද්ද? ඔයාට ඕනේ හැමදේම දකින්න ටික ගන්න. ඉතින් ඔයා බිස්නස් එකක් ලොන්ච් කරලා ස්ටාර්ට් කරන්න යනවනම් ක්ලියර්ලි ඔයා ලියා ගන්න ඔයාට අවශ්‍ය මොනවාද බඩු ටික මොනවාද මම ගන්නෙ මට දැනටමත් මේක තියෙනවද මේක තමයි මට හොයාගන්න පුළුවන් අවමම ගාන කියලා ඔයා ෆුල් සොලිඩ් විදිහට ඔයාගේ බිස්නස් එක ප්ලෑන් කරොත් ඔයාට සමහරක් විට හිතාගන්න බැරි ගානක් ෆස්ට් මන්ත් එකේම ඉතුරු කරගන්න පුළුවන්. අවාසනාවන්ත විදිහට කවුරුත් මේ දේ කරන්නේ කවදාවත් කොහෙවත් මේ දේ කතා කරන්නෙත් නැහැ. ඒ හින්දා බිස්නස් එකක් දානකොටම ඔයා බිස්නස් මයින්ඩඩ් විදිහට වැඩේට බහින්න. මොකද ඔයා ලෝම බජට් එකකින් උපරිම දෙයක් කරන්න try කරන්න. එතකොට ඔයාගේ ව්‍යාපාරේ හිතා ගන්නවත් බැරි තැනකට ඔයා දියුණු වෙනවා. ඉතින් මං හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් see you in the next video guys.